ලෝකේ සමහර අමුද්‍රව්‍ය තියෙනවා ඒවා නැතුව කිසිම ආහාරයක් හදන්න බෑ. ඒ තරමටම ලුණු වගේ තමයි මේ අමුද්‍රව්‍ය අපේ ජීවිතයට අපේ ආහාරවලට අතිශයින්ම වැදගත්. ඉතින් ඒ වගේ ශාකයක් පිටිපස්සේ තමයි මං මේ ඉන්නේ. ඒ තමයි අපි කවුරුත් දන්න ගම්බිරිස්. ගම්බිරිස් කියන්නේ අපේ ආහාර කලාවට නැතුවම බැරි අමුද්‍රව්‍යයක්. මේ පිළිබඳව තමයි අපි ලෝකයෝ විශ්වබේ YouTube channel එකකින් ඔබ හමුවට මේ ලස්සන වීඩියෝ එක අරගෙන එන්නේ. අතීතයේ ලෝකය ගවේෂණය කරන්න ආපු නැවියෝ රන් රිදී වගේම හොයාගෙන ආපු තවත් වටිනා වස්තුවක් තිබුණා. ඒ තමයි කළු රත්තරන්. එහෙම නැත්නම් ගම්බිරිස් කියලා කියන්නේ. අපේ කුස්සියට නැතුවම බැරි මේ පුංචි ගම්බිරිස් ඇටේ ඇතුලේ මොන වගේ රහස් මොන වගේ ගුණයක් හැංගිලා තියෙනවද කියලා ඔයාලා දන්නවද? ලෝකයේ ඕනෑම රටක ගම්බිරිස් වැවුනත් ලංකාවේ වැවෙන ගම්බිරිස් වලට ලෝක වෙළඳපොලේ තියෙන්නේ ඉහළම ඉල්ලුමක්. ඒකට හේතුව අපේ ගම්බිරිස් වල තියෙන ඉහළ සැර ගතිය සහ සුවඳයි. මේ නිසාම ලංකාවට විශාල විදේශීය විනිමයක් ගෙනෙන අපේ ආර්ථිකය සරු කරන වටිනාම භෝගයක් විදියට ගම්බිරිස් හඳුන්වන්න පුළුවන්. ගම්බිරිස් කියන්නේ නිකම්ම කෑම රස කරන කුළුබඩුවක් විතරක් නෙවෙයි, මහා බලවත් ඖෂධයක්. බලන්නකො මෙන්න මේ ඖෂධීය ගුණාංග මොනවද කියලා. පයිපරීන් බලය. ගම්බිරිස් වල තියෙන පයිපරීන් කියන රසායනික සංයෝගය අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් උරා ගන්න උදව් වෙනවා. විශේෂයෙන්ම කහවල තියෙන ගුණය ශරීරයට ගන්න නම් ගම්බිරිත් අත්‍යවශ්‍යයි. ඇඟේ ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන්න මේ ගම්බිරිස් වලට පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ විශාල ගුණයක් ගම්බිරිස් වල තියෙනවා. සෙම්ප්‍රතිස්යාව කැස්ස තියෙන වෙලාවට ගම්බිරිස් ටිකක් තේකට දාලා බිව්වොත් ලැබෙන සහනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්නත් ආහාර ජීර්ණය පහසු කරන්නත් ගම්බිරිස් වලට පුළුවන්. පිළිකා සෛල ඇතිවීම පාලනය කරන්න සහ සම වයසට යාම වළක්වන්නත් මේ පුංචි ගම්බිරිස් ඇටයට පුළුවන්. ඉතින් හැමදාම කන කෑම වේලට කෘතිම රසකාරක දාන්නේ නැතුව අපේම රටේ හැදෙන ගම්බිරිස් ටිකක් එකතු කරගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔබත් මේ වගේ වටිනා කියන වීඩියෝ බලන්න ඕන නම් නිරන්තරයෙන්ම ලෝකයෝ විත් සුබේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඔබ සැමට ජය වේවා.